රජ දැක්මට අවසරද? අවසරයි. මචන් ලංකාවේ සිනමාවේ 60 70 දශකයේ ස්වර්ණමය යුගය නම් මේ උදා වෙලා තියෙන්නේ සිනමාවේ දියමන්ති යුගය කියලා මම කිව්වොත් උඹ පිළිගන්නවද? උඹ ඔක්කොම යාළුවෝ මල්ලි. සූරපප්පුජි වැඩ 12 වගේ එකක් ඉවර වෙද්දි තවත් සුපිරියක් එනවා. අපිට වෙලා තියෙන්නේ පොප්කෝර්න් බකට් දෙකක් අරන් ෆිල්ම් හෝල් පෝලිම් වල ඉන්නයි. මොකද මේ 2026 අප්‍රේල් මාසය දැන් සම්පූර්ණයෙන්ම පොලිසියට බාර දීලා තියෙන්නේ. මේ මාසය ඇතුලේ ලංකාවේ සිනමා ශාලාවලට එනවා එකිනෙකට වෙනස් පට්ටම ෆිල්ම්ස් 3ක්. කොමඩි සහ හොල්මන් මික්ස් වුණු සාජන් පුංචිසෝමා. ජාත්‍යන්තරයේම හොල්ලලා සම්මාන පිට සම්මාන ලැබපු රිවර් ස්ටෝන්. ඒ විතරක් නෙවෙයි අවුරුදු ගානකට පස්සේ වන් ෂොට් ස්ටයිල් එකෙන් මුළු ලංකාවම හොල්ලන්න එන රංජන්ගේ OIC ගඩාෆි. අද සීනේ රීල්ස් LK අපි මේ ෆිල්ම් 3ම අතුලාන්තේම පීරව බලමු. අප්‍රේල් මාසේ මේ සිනමා සටන ජයග්‍රහණය කරන්නේ කවුද? වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම්ම බලන්න. මොකද මේ කතාව අහලා ඉවර වෙද්දී ඔයාට ෆිල්ම් හෝල් එකට නොගිහින් ඉන්න බැරි වේවි. මුලින් වෙනවා අප්‍රේල් 17 වෙනිදා තිරගත වෙන සාජන්ට් පුංචිසෝමා. උදේකාන්ත වර්ණසූරියගේ මේ වැඩේ බලද්දි අපිට නිකම්ම අර කොස්තාපල් පුඤ්ඤසෝමනාගේ පොඩි ගතියක් දැනෙනව නේද? හැබැයි මචන් මේකේ කාස්ට් එක දැක්කම පිස්සු හැදිනවා. ප්‍රියන්ත සෙනවිරත්න, රොඩ්නි වර්ණකුල, දුලී කමාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්, මිහිර සිරිතිලක සහ කුමාර තිරිමාදුර. කෝ ගෙම්බගේ අතුරු ගෙම්බද ඉබ්බද? මීට අමතරව ආනන්ද අතුකෝරල, තාරා කළුආරච්චි, නිමල් පල්ලෙවච්චි, වසන්ත විට්ටච්චි, බින්දු බෝතලගම මේ සෙල්ලමට ඉන්නවා. ඉතින් මචන් ලංකාවේ ඉන්න දාරම කොමඩි වෙඩ්ඩු සෙට් එක එකම ෆ්‍රේම් එකක ඉද්දි ලැබෙන ආතල් එක ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ සෙට් එකේ ඉන්නවා නම් ඉතින් හිනාව ගංගක් වගේ ගලනවා සාතිකයි. ඔබ ට්‍රේලර් එකේ දැක්කද? අර පාර යන වාහනයකින් සෙම්බුවක් කරන් අරින සීන් එක. අන්න ඒ වගේ කුණු රස පිරුණු හැබැයි පට්ටම කොමඩි තමයි මේකේ තියෙන්නේ. හැබැයි මචන් මේක නිකම්ම කොමඩියක් නෙවෙයි. තමුසෙට මතකද අපි ඊයර ඩියුටි වෙලාවේ වෑන් එකක් නවත්තලා ඇම්බුවක් සෙරියා. ට්‍රේලර් එක මැදදී අර පොඩි ළමයි බලාගෙන ඉන්න තැන වේස් මුණක් හෙලවෙන්න විදිහ සහ යන්තමට හොල්මනක් වගේ පේන රූපය දැක්කද? මට නම් හිතෙන්නේ උදේකාන්ත මේ සැරේ අපිට පට්ටම හොල්මන් ආතල එකක් දෙන්නයි ලෑස්ති වෙන්නේ. අපි මේ කැලණියට ඒ පාර පොළඟේ කැවිල්ලාද? ඉතින් පවුලේ හැමෝම එක්ක බඩ පෙලෙන්න hina වෙන්න වගේම පොඩ්ඩක් බය වෙන්නත් ඕනේ නම් අප්‍රේල් 17 වෙනිදාට සාජන්ට් පුංචිසෝම බලන්න ලෑස්ති වෙන්න. ආයුධ නෙමෙයි සර්. ආයුධ නෙමෙයි මේ පංචායුධද මිනියෝ. ඊළඟට අප්‍රේල් 23 වෙනිදා යන රිවර් ස්ටෝන්. මචං මේක තමයි ලංකාවේ සිනමාව අලුත් තලයකට ඔසවලා තියෙන සැබෑම දියමන්තිමඩේ. සිංගප්පූරුව, ෂැන්හයි සහ ප්‍රංශයේ වෙසූල් සිනමා උළවලවල් දිනාගෙන කොල්කටා ජාත්‍යන්තර සිනමා උළලේ ගෝල්ඩන් රොයල් බෙන්ගෝල් ටයිගර් සම්මානයත් අරගෙනයි මේක ලංකාවට එන්නේ. සම්මාන පැත්තකින් තියමුකෝ. මේ ෆිල්ම් එකේ තියෙන වයිබ් එක දැක්කම අපිට මේක නොබලා ඉන්න පුරවන්ද? ඇයි බං කාස්ට් එක දැක්කම පිස්සු හැදෙනවා. මහේන්ද්‍ර පෙරේරා ඕම අන්තිම මොහොත වෙනකන් එහෙම හිතනවා. නැත්තම් මෙච්චර වෙලා උන්ට ඉන්න බෑ. ප්‍රියන්ත සිරිකුමාර, සර් ආනන්ද කුමාර උන්නැහේ සහ ශ්‍යාම් ෆර්නාන්දු කියන අපේ සිනමාවේ ප්‍රවීණයෝ 4 දෙනෙක්ට මෙදි වුණු නව පරපුරේ වින්දිතයෙක් විදිහට රන්දික ගුණතිලක කරන මේ රංගනය සිනමා ශාලාවේදී මාරම එක්ස්පීරියන්ස් එකක් වෙයි. යුද්ධෙදී අපි වෙඩි තියන්නේ අපිට වෙඩි තියෙන උන්ට. අපි කුලියට දෙකේ ලොකු වෙනසක් නෑ. මචන් මේකේ තියෙන කෝල්ඩ් කලර් පැලට් එක සීතල අඳුරු වැහිබර රිවර් ස්ටෝන් පරිසරය හරියට අර මලයාලම් සිනමාවේ නායට්ටුවන්ගේ ෆිල්ම් එකක තියෙන ඒ ග්‍රිටි ත්‍රිලර් ගතියට මාරම සමානයි. මූලාශ්‍රවල හටියට මේක එන්කවුන්ටර් එකක් වටා ගෙතුණු සත්‍ය සිදුවීමක්. ට්‍රේලර් එකේ දකින රන්දිකව දැක්කම අපිට මතක් වෙන්නේ කාවද? ලංකාව හොල්ලපු මාකඳුරේ මදුෂ් වගේ චරිතවලට වුණ දේ ඒ ආයුධ පෙන්වන්න අරන් යන ගමන්වල ඇත්තම කටාව මොකක්ද කියලා අපිට ආයෙ මතක් වෙනවා. ලලිත් රත්නායක මේ නිර්මාණය ඇතුලේ ඒ දේශපාලන ගේම් එක සහ මනුෂ්‍යත්වය හරිම ලස්සනට කැප්චර් කරලා තියෙනවා. ට්‍රේලර් එකේ අන්තිමට තියෙන මේ වචන ටික ඇහෙද්දි උඹේ පපුව හෝස් ගාලා යන්නේ නැද්ද මචන්? සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවත් නිවිලා යයි. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි.
මට තියෙන එකම තරුවත් නෙවිලා. අන්න ඒ වේදනාව, ඒ ගැඹුර සිනමා ශාලාවක අඳුර ඇතුලේ විඳගන්න ඕනේ නම් අප්‍රේල් 23 රිවර්ස්ටෝන් බලන්නම ඕනේ. මේක නම් සිනමා රසිකයෝ කිසිසේත්ම මග අරගන්න හොඳ නැති වැඩක්. තමුන් කිව්වද මම මේ දාගෙන ඉන්න රත්තරන් ඇමතුතුමා දීපේවා කියලා කිව්වද? ඔව් මම කිව්වා සර්. පට්ට බැල්ලි. දැන් එමු ලොකුම සෙල්ලමට. රංජන් රාමනායක ආයමත් එනවා. අප්‍රේල් 23 වෙනිදා රංජන්ගේ OIC ගඩාෆි තිරගත. වන් ෂොට්, ලීඩර්, රංජා, මායා හරහා ගොඩනැගුණු ඒ සිනමා රූපේ දැන් OIC ගඩාෆි විදිහටයි කරලියට එන්නේ. විශේෂත්වය තමයි මචං මේක සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම එකවර රිලීස් කරන එක. ඒ කියන්නේ මුළු ලංකාවම එක පාර හොල්ලන්නයි රංජන් හදන්නේ. රංජන්ගේ සුපුරුදු හાર્ඩ් හිටින් ඩයලොග්ස්, ඇක්ෂන් සහ කොමඩි ඔක්කොම මේකේ තියෙනවා. යුක්තිය වෙනුවෙන් කරන මේ සිනමා සටන රංජන්ගේ ෆෑන්ස්ලාට නම් මාරම ට්‍රීට් එකක් වෙයි. සත්‍ය සිදුවීම් කිහිපයක් ඇසුරෙන් රංජන්ම අධ්‍යක්ෂණය කරන මේ ෆිල්ම් එක දිවයින පුරා සිනමා ශාලා හොල්ලන්න පුරුවන් සුපිරිම කමර්ෂල් හිට් එකක් වෙන බව නම් සහතිකයි. උඹ ඔක්කොම යාළුවෝ මල්ලි. ඉතින් මචං හිනාවෙන්න ඕනේ නම් සාජන්ට් පුංචිසෝම පපුව ගැහෙන සිනමා අත්දැකීමකට රිවර්ස්ටෝන් සහ රංජන්ගේ මාරක ඇක්ෂන් වලට OIC ගඩාෆි. අප්‍රේල් මාසේ ලංකාවේ සිනමාවට මේ විදිහට අලුත් ආලෝකයක් ලැබිලා තියෙන ගැන අපිට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලගෙන් අහන්නේ මේ ෆිල්ම් තුනෙන් ඔයාලා වඩාත්ම බලාපොරොත්තු වෙන්න ඉන්නේ මොන එක ගැනද? තමුන් කිව්වද මම මේ දාගෙන ඉන්න රත්තරන් ඇමතුතුමා දීපේවා කියලා කිව්වද? ඔව් මම කිව්වා සර්. පට්ට බැල්ලි. සර්ට හෙට තව තරුවක් හම්බ වෙයි. මට තියෙන එකම තරුවත් නෙවිලා. ලම්බ කැපුවේ ඕකෙන් සර්. ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. හැබැයි වැඩේ මෙතනින් ඉවර වෙන්නේ නැහැ. මේ ෆිල්ම් සිනමා ශාලාවලට ආපු ගම ඒවයි ඇත්තම තත්වය කොහොමද, මේව බලන්න වටිනවද නැද්ද කියලා විස්තරාත්මක රිවිව්ස් එක අපි ආයෙමත් සෙට් වෙමු. ඒ රිවිව්ස් ටික මග නොඇරි බලන්න නම් දැන්ම වීඩියෝ එක ලයික් කරලා සිනේරීල්ස් LK සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එතකන් අපේ channel එකේ තියෙන අනිත් වීඩියෝ බලන ගමන් අපේ සිනේරීල්ස් LK පවුලත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලට ආදරයෙන් ආරාධනා කරනවා. අපේ දේ අගය කරමු. සිනමා ශාලාවටම ගිහින් ෆිල්ම් බලමු. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම ජය වේවා.